සංවිධායක නිශාන්ත වර්ණසූරිය මහත්මයාත් එක්ක වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. අයිබෝන්. විශේෂම මැතිතුමනි මේ ජෙනීවාවේ මානව හිමිකම් කවුන්සිලේ මොනවද උනේ කියන එක පිළිබඳව චුට්ටක් අපිට පැහැදිලි කරන්න පුළුවන්ද? විශේෂයෙන්ම ඡන්දයකින් තොරව එතන අපිට එරහිව චෝදන අපිට එල්ල කරපු මේවා සම්මත වුණා. ඒ ගැන මොනවද හිතන්නේ? අවුරුෂන් හැම අවුරුද්දකම මාර්තු සහ ජුනි මාසවලත් ඒ වගේම සැප්තැම්බර් මාසෙත් මේ ජිනීවා මානව හිමිකම් සැසියක් කැඳ වෙනවා. එතකොට මේකේ ලෝකේ රටවල් 193ක් නියෝජනය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය නියෝජනය කරන රටවල්. එතකොට මේකේ සමාජිකත්වය තියෙන රටවල් තියෙන්නේ 47යි. ඒ කියන්නේ ඒක වෙනස් වෙනවා. ඒ කියන්නේ ලෝකේ කාලයට වෙනස් වෙනවා. ඔව් වෙනස් වෙනවා. දැන් ගත්තම යුරෝපයට කෝට එකක් දීලා තියෙනවා. බටහිරට කෝට එකක් දීලා තියෙනවා. ආසියාවට, අප්‍රිකාවට කෝටා දීලා තියෙනවා. ඔව් ලතින් ඇමරිකානු රටවල් වලට, කැරිබියන් දූපත් වලට ඉතින් කෝට. ඒ අනුව රටවල් මෙතන තියෙනවා 47ක්. ඒ අනුව මෙවර සංයුතිය අරගෙන බැලුවම යුරෝපයේ රටවල් වලට සහ බටහිරට තියෙන්නේ සමාජිකත්වයේ තියෙන 7යි. රටවල් 7කට විතරයි සමාජිකත්වය ලැබිලා තියෙන්නේ. දැන් ආසියාවට තියෙනවා රටවල් 13කට මේ පාර කෝටා එක ලැබිලා තියෙනවා. ඒ වගේම අප්‍රිකාවට ලැබිලා තියෙනවා 13ක්. ඒ වගේම ලතින් ඇමරිකානු රටවල් වලටත් ලැබිලා තියෙනවා කෝටා එකක්. ඒ අනුව රටවල් 47ක් මේකේ සමන්විතයි. සාමාන්‍යයෙන් දැන් මේක මේ අපි ගත්තොත් විශේෂම දෙවනි ලෝක යුද්ධය අවසන් වුණාට පස්සේ නැවත වතාවක් ලෝක යුද්ධයක් ඇති වෙන එක වළක්වා ගැනීම සඳහා තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වෙන්නේ. ඒක 1945 ආරම්භ කරනවා. ඊට පස්සේ විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ඒක මේ ප්‍රකාශයට පත් කරනවා. ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ මූලික වශයෙන්ම කල්පනා කරේ නැවත වතාවක් යුද්ධයක් ඇතිවීම. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ බලාපොරොත්තු වෙන යුද්ධයක් ආපහු ඇති වෙන එක නතර කර ගැනීම. ඊළඟට මේ ලෝකේ සියලුම ජාතීන්, ජන වර්ග, ජන කොටස්, ඒ කියන්නේ විශේෂයෙන්ම හැම මිනිසෙක්ම සමානයි කියන ප්‍රතිපත්තිය හැම කෙනෙකුට සමාන අයිතිවාසිකම් තියෙනවා. හරි? කියන්නේ මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ එළි දැක්වුවා. එතකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේම අනුමණ්ඩලයක් විදිහට තමයි මේ මානව හිමිකම් පිළිබඳ කොමිසම ඇති කරේ. ඒක මුලින් හැඳින්වුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමිසම විදියට තමයි තිබුණේ. නමුත් 2006 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සෑහීමකටපත් නොවීම නිසා මහා මණ්ඩලය ඊට පස්සේ මේක නම් කරා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කවුන්සිලය විදියට. කවුන්සිලය විදියට මේක නම් කරා. දැන් එතෙන් ඊට පෙර ඉඳලත් කොහොමත් ලෝකයේ රටවල් වල සිදුවෙන මානව හිමිකම් කඩවීම, ඒ කියන්නේ මේකේ සමාජිකත්වය ලබාගෙන තියෙන රටවල් වලට මානව හිමිකම් කඩවීම, ඒ වගේම අභ්‍යන්තර සිවිල් යුද්ධ, ගැටුම්, අතුරුදහන් වීම, ඝාතනය වීම, පැහැර ගැනීම, වද කඳවුරු පවත්වාගෙන යාම, මෙන්න මේවා පිළිබඳව පැමිණිලි ආවම ඒ පැමිණිලි පිළිබඳව සොයා බලන එක, විමර්ශනය කරන එක, ඒ පිළිබඳ වාර්තා නිකුත් කරන එක සහ එවැනි දේ සිදුවෙන එක අනාගතයට වැළක්වාලීම සඳහා යම් යම් යෝජනා ඉදිරිපත් කරනවා. මේක තමයි මේකේ මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ මූලික පදනම. දැන් මේක ජිනීවා වල තමයි මූලස්ථානේ තියෙන්නේ. දැන් රොෂාන් ඔබ දන්නවා ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව යම් යම් වාර්තා තියෙනවා. දැන් අපි මුලින්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට, ඒ කාලේ කොමිසම තිබුණේ. ඔය කොමිසමට මුලින්ම පැමිණිලි යන්න පටන් ගත්තේ 1987 88 89 කාලේ ශ්‍රී ලංකා රජයේ හමුදා අතින් සිදුවුණු අනීතික ක්‍රියා සහ පැහැරගෙන යාම්, අතුරුදහන් කිරීම, ඝාතන
දේවල් සම්බන්ධ සහ මානව හිමිකම් කඩකිරීම පිළිබඳව එතනට ඇත්තටම චෝදනාව එල්ල කරන්න පුළුවන් රජයට විතරද මානව හිමිකම් කවුන්සිලට. අනිත් දැන් පාර්ශව කරන දේවල්ට අපිට ඉදිරිපත් කරන්න බැරිද? විශේෂයෙන් JVP LTT වනි අය ලංකාවේ මිනිමරුම් කරා ඒ වගේම ඝාතන කරා විශාල වශයෙන් මානව හිමිකම් උල්ලංඝනය කරා ඒව එතනට අපිට ඉදිරිපත් කරන්න බැරිද? ඔව් මෙහෙම රොෂාන් ඒ කාලේ එච්චරම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම ශක්තිමත් තත්ත්වයක හිටියේ නැහැ. ඒ කියන්නේ රටවල් වල අභ්‍යන්තර කටයුතු වලට අතපොවන්න මැදිහත් වෙන්න ඔවුන් ආවේ නැහැ. ඔවුන්ට යම් කිසි පැමිණිල්ලක් ආවොත් තමයි මේ පිළිබඳව ඒ පැමිණිල්ල ආපු රටෙන් හරි ඒ රටේ පුරවැසියෙකුගෙන් නෙන්නේ. එතකොට ඒ රජයෙන් විමසා බලන එක තමයි කරේ. ඊට එහා ඔවුන් ලොකුවට ඒවට මැදිහත් වෙන්න ගියේ නැහැ. නමුත් වඩාත් මේ පිළිබඳව උද්‍යෝගයකින් ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය ඊළඟට ජාත්‍යන්තර රතුකුරු සංවිධානය මෙන්න මේ වගේ සංවිධාන තමයි ඒ කාලේ වඩාත් ක්‍රියාකාරී වුණේ. එතකොට 87 88 89 කාලේ රජයේ පැත්තෙන් සිදු වුණු මේ ඝාතන කියන්නේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව සිදු කළා යයි කියන ඝාතන ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ දියත් කරපු සන්නද්ධ අරගලය. ඒ කියන්නේ නීති විරෝධීව රාජ්‍ය බලය පැහැර ගැනීම සඳහා ඔවුන් සන්නද්ධ අරගලයක් දියත් කරා. එතකොට ඔවුන් සන්නද්ධමය ආකාරයෙන් රාජ්‍ය බලය පැහැර ගන්න උත්සාහ කරේ. එතකොට ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදීව තේරිපත් වෙච්ච ආණ්ඩුවකට විරුද්ධව තමයි සටන් කරේ. එතකොට ඒකට එවැනි කැරැල්ලක් මර්ධනය කරන්න රජයකට අයිතියක් තියෙනවා. ඒ අයිතිය පිළි අරගෙන තියෙනවා. මොකද රාජ්‍යයකට ආයුධ දැරීමේ නිල අයිතිය තියෙනවා. ඒ වගේම ඔව් රජයට විතරයි ඒක තියෙන්නේ. එතකොට මේ අයිතිය පාවිච්චි කිරීමේදී යම් යම් රූල්ස් තියෙනවා. හරි. එතකොට ඒවා ඉක්මවා ගියාම තමයි යම් මැදිහත් වීමක් වෙන්නේ. එතකොට මුල් වතාවට එක්සත් ජාතීන්ගේ ඔය මානව හිමිකම් කොමිසමට ලංකාවෙන් පැමිණිලි අරගෙන යන්න මූලික වුණේ සිරිමා බණ්ඩාරනායක මැතිණිය 1988 දී පාර්ලිමේන්තුවේදී මානව හිමිකම් පිළිබඳව කමිටුවක් නම් කරා විපක්ෂ නායිකාව විදියට. එතකොට එතෙන්දී එතුමිය ඔය කමිටුවට පත් කරා දෙන්නෙක් එක්කෙනෙක් මහින්ද රාජපක්ෂ අනිත් එක්කෙනා වාසුදේව නානායක්කාර. එතකොට ඒ අවදියේ සිදුවෙච්ච මෙන්න මේ ඝාතන පැහැර ගැනීම සහ අතුරුදහන් කිරීම පිළිබඳව තොරතුරු ආවා. මේ තොරතුරු අරගෙන ගියා ජිනීවා වලට. හරි. මහින්ද රාජපක්ෂත් ඒ වගේම මේ වාසුදේව නානායක්කාර. ඔන්න ඔතන තමයි මුලින්ම ලංකාවේද මහින්ද රාජපක්ෂ කරපු වැඩේ ඒ කාලේ. ඒ කාලේ මෙහෙම ඒ කාලේ දැන් දකුණේ ඇතිවෙච්ච ඒ භීෂණකාරී දෙපැත්තෙන්ම මේ ඝාතන සිද්ධ වුණානේ. රජයේ ආරක්ෂක හමුදා අතරින් සිදු වුණා, අතුරු හමුදා හිටියා, නිල නොලත් කණ්ඩායම් හිටියා. ඒ වගේම දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය. එතකොට මේ හැම පැත්තෙන්ම ඝාතන සිදු වුණා. එතකොට විශේෂම අතුරුදහන් වෙච්ච අයගේ මේ තොරතුරු අරගෙන තමයි ගියේ එහාට. එතකොට හැබැයි ඒ අවස්ථාවේදී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා මේ චෝදනාව ආවට පස්සේ ඒ කට්ටියට ආරාධනා කරා රට ඇතුළට එන්න කියලා. ඇවිල්ලා මේ ගැන බලන්න කියලා. හරි? මොකද මේ වගේ ජනතා විමුක්ති පෙරමුණ මේ රාජ්‍ය බලය පැහැර ගැනීම සඳහා සන්නද්ධ කැරැල්ලක් දියත් කරා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ දේශප්‍රේමී සන්නද්ධ බලකාය. ඉතින් ඒ කැරැල්ල මර්ධනය කිරීම සඳහා අපිට කටයුතු කරන්න සිද්ධ වුණා. ඔවුන් මේ ඒ කියන්නේ එක පැත්තකින් රජයේ නියෝග සහ ඔවුන්ගේ නියෝග අතර රාජ්‍ය දෝලණය වෙන්න පටන් ගත්තා. එතකොට ඒ අවස්ථාවේදී රජයක් විදියට නීතිය හා සාමය පවත්වාගෙන යන ජන ජීවිතය සුරක්ෂිත කරන්න පුරවැසියන්ගේ අයිතිය රකින්න කටයුතු කරන්න වෙනවා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව වලට. ඒ අනුව ක්‍රියා කරා ඕන කෙනෙකුට ඇවිල්ලා මේ ගැන විමසා බලන්න පුළුවන් කියලා. හැබැයි රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ යුගයේ ලොකුවට එක්සත් ජාතීන්ගේ සංවිධානයට රටේ අභ්‍යන්තර කටයුතු වලට එම මැදිහත් වෙන්න ඉඩ දුන්නේ නැහැ. දැන් මම මේ කාරණේ කිව්වේ මේක ආරම්භ වෙච්ච විදිය